මේ කතාව වේදේහිකා ගෘහපතනියක් මූලිකව සිදු වූ කතා ප්‍රවෘත්තියක්. වේදේහිකා කියලා කියන්නේ විදේහ රටේ උපන් නිසාවෙන් මේ උපාසිකාවට වේදේහිකා කියලා නම පට බැඳුණා. දැන් වෙනත් ගමකනේ වෙනත් ජනපදයක වෙනත් රටක කෙනෙක් තමන් ජීවත් වෙන බල ප්‍රදේශයට ගමට රටට නගරයට ආවයින් පස්සේ ඒ පුද්ගලයා පිළිබඳව සොයනවා. ඒ කාලෙත් සෙව්වා. අදත් හොයනව නේද? තමන් ඉන්න ප්‍රදේශයට නොහඳුනන කෙනෙක් ආවයින් පස්සේ මෙයා කොහොම කෙනෙක්ද මොනව කරන කෙනෙක්ද කලින් මොනව කරලා තියෙන කෙනෙක්ද කියලා හොයනවා. ඒ කාලෙත් හෙව්වා. මේ වේදේහිකාව පිළිබඳව සවැත් නුවර වැසියෝ මෙන්න මේ ආකාරයේ චරිතාපදානයක් ලබා දුන්නා. වේදේහිකාව කියලා කියන්නේ කවුද? සෝරතා යටහත් පහත් ගති පැවතුම් ඇති තැනැත්තියක්. නිවාතා නිවිච්ච තැනැත්තියක්. උපසන්තා උපශාන්ත තැනැත්තියක්. කවුද මේ වේදේහිකා ගෘහපතිනිය? එහෙම තීරණය කළේ අසල්වාසී සවැත් නුවර වැසියන්. යටහත් පහත් ගති පැවතුම් තියෙන නිවිච්ච උපශාන්ත වූ මේ වේදේහිකා ගෘහපතිනියගේ මාලිගාවේ හිටියා කාලි කියලා දාසියක්. මේ කාලි දාසියත් දක්ෂයි, කල කම්මැලි කමින් තොරයි, සුසංවිහත කම්මන්තා, පිළිවෙලට ලස්සනට වැඩ කටයුතු කරන තැනැත්තියක්. මේ කාලිදාසියට හිතුණා වේදේහිකාව ඇත්තටම නිවිච්ච කෙනෙක්ද? වේදේහිකාව ඇත්තටම උපශාන්ත තැනැත්තියක්ද? යටහත් පහත් ගති පැවතුම් ඇති තැනැත්තියක්ද කියලා සොයන්න, බලන්න, පරීක්ෂා කරන්න. කොහොමද මේ දාසිය පරීක්ෂා කළේ? පළවෙනි දවසේ ටිකක් දවල් වෙලා නැගිට්ටා. දැන් ගෙදර වැඩ කරන කෙනා දවල් වෙලා නැගිට්ටයින් පස්සේ ගෙදර අතු ගාලා නැහැ, වළං හට්ටි මුට්ටි හොදලා නැහැ, දොර ජනෙල් විවෘත කරලා නැහැ. එතකොට ගෘහ ප්‍රධානියට හෝ ප්‍රධානියට යම් අසන්තෝෂයක් පත්වීම ස්වභාවිකයි. කාලිදාසියට අවශ්‍ය වුණේ මේ හිත ඇතුලේ තියෙන කෝපය, වෛරය, ද්වේෂය, පටිඝය, ව්‍යාපාදය, මෙන්න මේ සිතුවිලි වේදේහිකාව එළියට දාන්නේ නැතුව, එළියට පිට කරන්නේ නැතුව හිතේ තද කරගෙන ඉන්නවාද? ඒක තමයි පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ හිත ඇතුලේ තියාගෙන එළියට දාන්න නැතුව ඉන්නවද? එහෙම නැත්නම් එළියට පිට කරන්න, එළියට දාන්න එවන් සිතුවිලි හිතේ නැද්ද? දැන් එහෙම සිතුවිලි නැත්තේ කාටද? රාගක්ඛයෝ රාගය ප්‍රහීන කළ පිරිසට, දෝසක්ඛයෝ ද්වේෂය ප්‍රහීන කළ පිරිසට, මෝහක්ඛයෝ මෝහය ප්‍රහීන කළ අරහත් පුද්ගලයට තමයි එහෙම වෙන්නේ. මෙන්න මේ පරීක්ෂාව තමයි, මේ සැක සංකාව තමයි කාලිදාසියටත් තිබුණේ. ඒ නිසා පළවෙනි දවසේ දවල් වෙලා නැගිට්ටා. නැගිටලා වේදේහිකාව ඇහුවා, ඇයි මේ දවල් වෙලා නැගිට්ටේ? නචකින්චි, කිසිවක් නැහැ. කිසිවක් නැහැ කියලා කිව්වා. අද නම් ඉතින් ඔලෝකයක් කුමයි කියාවි, උණ රෝගය හරි මොනවා හරි හේතුවක් කියනවනේ. මේ දාසිය එහෙම කිසිම දෙයක් කිව්වේ නැහැ. නචකින්චි, කිසිවක් නැහැ කියලා කිව්වා. වේදේහිකාව වෙනස් වුණා. කුපිතා, තරහ ගියා.
අනත්තමනා අසන්තෝෂයට පත් වුණා. භකුටින් අකාසි ඇහි බැමි හැකුළුවා. අපි කියන මොනවද බොඩි ලැන්ග්වේජ් කියලා. එතකොට ඒ අංග චලන වලින් සංනිවේදනය ඉරියව් වෙනස් වුණා. භකුටින් අකාසි ඇහි බැමි හැකුළුවා. ඒතර කාලිදාසී හිතුවා ඇතුලේ තියෙනවා ව්‍යාපාදය, ක්‍රෝධය, ද්වේෂය, තරහව, වෛරය ඇතුලේ තියෙනවා. මේක තව ටිකක් පරීක්ෂා කරන්න දෙවෙනි දවසේ තව ටිකක් දවල් වෙලා නැගිට්ටා. දෙවෙනි දවසෙත් දවල් වෙලා නැගිට්ටා. වේදේහිකාව ඇහුවා මොකද මේ දවල් වෙලා නැගිට්ටේ? නචකින්චි කිසිවක් නැහැ කියලා උත්තර දුන්නා. සාමාන්‍ය විදියට. කුපිතා තරහ ගියා. අනත්තමනා අසන්තෝෂයටපත් වුණා. අනත්තමනා වාචං නිච්චාරේසි. අනත්තමනා වාචං කියලා කියන්නේ අමිහිරි වචන. නොසතුටටපත් වෙන වචන. අසභ්‍ය වචන. අපි අහන්න අකමැති වචන පිට කළා. පළවෙනි දවසේ කේන්ති ගිහිල්ලා අසන්තෝෂයටපත් වෙලා ඇහි බැමි හැකිලුවා. දෙවෙනි දවසේ කේන්ති ගියා අසන්තෝෂයටපත් වුණා අමිහිරි වචන ප්‍රකාශ කළා. දැන් කාලිදාසියට අවශ්‍ය වුණා තව ටිකක් මේක පරීක්ෂා කරන්න ඕන. සෝරතා උපසන්තා නිවාතා කියලා කිව්වේ. මේක තව පරීක්ෂාවට ලක් කරන්න ඕනේ කියලා තුන්වෙනි දවසේ දිවා තරං උට්ටහසි වඩා දහවල් වෙලා නැගිට්ටා. වඩා දහවල් වෙලා නැගිට්ටා. ඇහුව මොකද? මොනවත් නැහැ කියලා කිව්වා. උත්තර දුන්නා. කුපිතා තරහ ගියා. අනත්තමනා අසන්තෝෂයටපත් වුණා. අග්ගල සූචින් ගහෙත්වා දොර පොල්ල අරගත්තා. සීසං පහරං අදාසි හිසට ගැහුව දොර පොල්ලේ. ඉස්සර මේ වගේ මේ ලොක් නෑනේ නේ. යතුරු දාලා වහන දොර පොල්ලනේ තියෙන්නේ. දොර පොල්ල අරන් ඔළුවට ගැහුවා. ඔළුව පැලුණා. ලේ වැగిරෙනවා. කාලිදාසිය කෑ ගහලා කියනවා පස්සතහියේ සෝරතාය කම්මං පස්සතහියේ නිවාතාය කම්මං පස්සතහියේ උපසන්තාය කම්මං. මේ අසල්වාසීන්ට ඇහෙන්න කියනවා යටහත් පහත් ගති පැවතුම් ඇති තැනැත්තියගේ ක්‍රියාව බලන්න. ඉඳුරන් දමනය කළ නිවිච්ච තැනැත්තියගේ ක්‍රියාව බලන්න. උපශාන්ත වූ තැනැත්තියගේ ක්‍රියාව බලන්න. සවැත් නුවර වැසියෝ දැන් මොකද්ද නිගමනය කරන්නේ? වේදේහිකාව දැන් කවුද? චණ්ඩා වේදේහිකා ගහපතානි. ඡණ්ඩ තැනැත්තියක්, රෞද්‍ර තැනැත්තියක්, නපුරු තැනැත්තියක්.